ඇයි අද හදිසි නීතිය ගේන්නේ? අපිට සැකයක් තියෙනවා මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 වෙනි පන්තියේ මොඩියුල සම්බන්ධව රටේ පැන නැගිලා තියෙන ප්‍රශ්නේ ජනතාවගේ තියෙන විරෝධය මර්ධනය කරන්න මේ හදිසි නීතිය ගෙනාවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අද ආණ්ඩුව දිගෙන් දිගටම ආණ්ඩුවේ වැරදි ක්‍රියා ගැන කතා කරන හිරු නාලිකාව තහනම් කරන්න මේ හදිසි නීතිය ගෙනාවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්ක ඉතිහාසයේ දිනබින පත්තරේ ලේක් හවුස් එක පවරගත්තේ හදිසි නීතිය යටතේ. දවස පත්තරේට සීල් තිබ්බේ හදිසි නීතිය යටතේ. එහෙනම් මේ ආණ්ඩුවත් ආපදා ප්‍රශ්නයක් නෑ. ආපදා වලට සහන සලසන අයට විරුද්ධව කටයුතු කරන අයත් නෑ. මේ නැවත වරම් මාසයක් මේක දීර්ඝ කරන්නේ අපිට සැකයක් තියෙනවා මේ රටේ ආණ්ඩුවට විරුද්ධව නැගී එන යම් යම් කාරණා මර්ධනය කරන්න. ඒ විතරක් නෙමෙයි අපේ ඇමතුමා කතා කරද්දී කිව්වා ජනවාරි මාසේ මේ සිද්ධීන් වුණා මේ දේවල් වුණා කියලා. ඉතින් ආනවා ජනවාරි මාසෙද කොටිකාවතේ සද්දාතිස්ස හාමුදුරුවෝ ඝාතනය කරේ ජනවාරි මාසේ මට මතක විදියට. මහාචාර්ය ස්ටැන්ලර් කල්පගේ ඝාතනය කරේ මට මතක විදියට ජනවාරි මාසේ. ප්‍රේමකීර්ති අල්විස් ඝාතනය කරේ ජනවාරි මාසේ. සාගරිකා ගෝමස් ඝාතනය කරේ ජනවාරි මාසේ. ඉතින් මං අපේ නියෝජ්‍ය ඇමතුමාට කියනවා ඒ ටිකත් ඔය ලයිස්ට් වල ඇතුල් කරන්න. තව 15000ක් විතර දිනක ඇතුල් කරන්න.